ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් 2026 අප්‍රේල් 1 වෙනිදා බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ වඩාත්ම සුබවාදී විශාල අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන සහ සත්‍යයට ගරු කරන ධනු ලග්නයේ නිවැරදිම පලාපල විශ්ලේෂණය සමගයි. ධනු ලග්න හිමියනි, හෙට දිනේ ඔබේ ජීවිතයේ දැවන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගත් දවසක්. හෙට බදාදා දිනය පාලනය කරන්නේ බුද්ධියට අධිපති බුධ ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ මහා ධනයට සහ ප්‍රඥාවට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා. මේ ගුරු සහ බුධ යන දැවන්ත ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ බුද්ධිමත් තීරණ වලින් මහා ධනලාභයක් ගලාගෙන එනවා. නමුත් ධනු ලග්න හිමියනි, දැඩි අවධානයෙන් අහන්න. අප්‍රේල් 1 වෙනිදා වන හෙට දිනේ ඔබේ දියුණුවට දැඩි ලෙස ඊර්ෂ්‍යා කරන භයානක කපටි පුද්ගලයෙක් ඔබේ සමීපයේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ පවතින අධික සුබවාදී බව සහ අන් අයව පහසුවෙන් විශ්වාස කිරීමේ පුරුද්ද ප්‍රයෝජනයට අරගෙන අතිශය සාර්ථකයයි පෙනෙන ව්‍යාජ මහා අවස්ථාවක් පෙන්වා ඔබව දැවන්ත මූල්‍ය උගුලකට ඇද දැමීමට ඔවුන් සියල්ල සූදානම් කර අවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකු පෙන්වන බොරු ලාභයකට රැවටි අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුළුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. හෙට දවසේ එන දැවන්ත අභියෝග ජය ගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම්ම අහන්න. පොදු තත්වය, මානසිකත්වය සහ සැගවුණු සතුරන්. හෙට දවස ආරම්භයේදීම ධනු ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ විශාල අරමුණු ජය ගැනීමට තියෙන දැඩි ආශාව. ගුරුගේ බලපෑම නිසා ඔබේ ප්‍රඥාව අතිශයින්ම තියුණුයි. හැබැයි ධනු ලග්න හිමියනි, හෙට දවසේ කිසිම කෙනෙකුට ඔබේ අනාගත සැලසුම් ගැන කියන්න යන්න එපා. ඔබව කේන්ති ගස්වා සමාජයේ ඉදිරියේ ඔබව පහත් කිරීමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස පණ්ඩිතකම් පෙන්වීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් ඉතා බුද්ධිමත්ව සිදු කරන්න. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපන, නීති, උපදෙසන, සංචාරක හෙවත් මූල්‍ය ශේෂ්ත්‍රයක නිරත වෙනවා නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල උසස්වීමක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ නිවැරදි උපදෙස් ප්‍රධානීන්ගේ දැඩි ඇගීමට ලක් වෙනවා. මූල්‍ය තත්වය ගැන බැලුවොත් ගුරුගේ බලපෑම නිසා ඔබේ අතට හෙට නොසිතුණු මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. හෙට දවසේ ව්‍යාජ ලාභ පෙන්වන ආයෝජනවලට මුදල් යදවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. කිසිම කෙනෙකුට ණයට මුදල් දෙන්නවත්, අන් අයගේ ණයවලට අපවඤ්ඤවත් යන්න එපා. වංචකයන් ඔබව ඉලක්ක කරගෙන සිටින බැවින් මුදල් පරිමාර්ජනය අතිශයින්ම බුද්ධිමත්ව සිදු කරන්න. ආදරය, පෞල් ජීවිතය සහ හැඟීම්. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස යම් තරමක අභියෝගාත්මක දවසක්. ධනු ලග්න හිමියන් ආදරය කරද්දී ඉතා අවංකයි. නමුත් හෙට දවසේ ඔබේ තියෙන තමන්ගේ මතයම නිවැරදි කියා සිටින පුරුද්ද නිසා සහකරු සමග කුඩා ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබේ දර්ශනය බලහත්කාරයෙන් පැටවීමෙන් වළකින්න. සහකරුට ආදරයෙන් සවන් දෙන්න. පවුලේ සාමය රැකගැනීම ප්‍රමුතාවේ කරගන්න. අවිවාහිත අයට හෙට දවසේ ඉතා උගත්, ගුණවත් සහකරුවෙකු මුණ ගැහෙන්නට අතිශය ප්‍රබල වාසනාව පවතිනවා. සෞඛ්‍ය තත්ත්වය සහ විශේෂ රහස් ශාන්ති කර්මය. සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට හෙට දවසේ අක්මාවාශ්‍රිත ආබාධ, උකුල් ප්‍රදේශයේ වේදනා සහ රුධිරයේ සීනි මට්ටම ගැන ගොඩක් පරිස්සම් වෙන්න. අනවශ්‍ය කරුණු ගැන සිතීමෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී මනස සංසුන් කරගන්න. හෙට දවසේ අප්‍රේල් 1 වෙනිදා බදාදා ඔබේ ජීවිතයේ සාර්ථකම දවසක් කරගන්න නම් මේ විශේෂ ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. හෙට දවසේ නිවසින් පිට වෙන්න කලින් කහ පැහැලි මල් බුදුන් වහන්සේට පූජා කර සුවඳ දුම් අලන්න.
එසේම හෙට දවසේ පූජස්ථානයකට හෝ ආගමික නායකයෙකුට යම් උපකාරයක් කරන්න. හැකිනම් කහපැහැයි පළතුරක් දානයක් ලෙස ලබා දෙන්න. මෙයින් ඔබට එල්ල වී ඇති සියලුම සතුරුආපල දුරු වෙලා ගුරුගේ පූර්ණ බලය උපරිමයෙන් සක්‍රිය වී හෙට දවසේ මහා ධනයක් සහ සමාජයේ ඉහළම ගෞරවය ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ කහ සහ රන්වන් පැහැය. සුබ අංකය වෙන්නේ අංක 3. ඔබේ මේ තියෙන අපූරු ප්‍රඥාව සහ විශ්වාසය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමයෙන් ජය ගන්න. ව්‍යාජ ලාභවලට රැවටි තීරණ ගන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාලා පහලින් ධනු ලග්නය කියලා කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල ජනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තිරුවන් සරණයි.